මස් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශයක් කළා මස් වර්ග 10ක් වළඳන්න එපා. ඒක සම්පූර්ණ තහනම්. ඒ තමයි මිනී මස්, කරප මස්, වලස් මස්, පොටි මස්, සිංහ මස්, ඊළඟට වලස්සුන්ගේ වර්ග තියෙනවා. එවැනි මස්. ඒවට හරක් මස්, ඌරු මස්, කුකුල් මස් අයිති වෙන්නේ නැහැ. එළු මස්, ගෝන මස් ඕවා අයිති වෙන්නේ නැහැ. වළඳන්න එපා කිව්වේ වට. තව කිව්වා ඕනම මසක් මේ ක්‍රම තුනෙන් පිරිසුදුද කියලා බලන්න කිව්වා. ඒ තමයි මේ මස හෝ මේ මාළුවා හරි මේ කතා හරි මේ බිත්තරේ හරි මා වෙනුවෙන් තැම්බුවේ කියලා මා වෙනුවෙන් මැරුවේ කියලා දැක්කේ නැත්තම් මේ අපිට දානෙ දෙන්නමයි මැරුවේ කියලා ඇහුවේ නැත්තම් අපි වෙනුවෙන්මයි මරලා තියෙන්නේ කියලා සැක නැත්තම් ඒක වළඳන්න කිව්වා. දැන් මිනිස්සේ කඩෙන් ඔය ෆ්‍රිජ් එක දාලා තියෙන චිකන් එකක් කපලා ගෙනල්ලා දානෙකට උයලා දෙනවා. එතකොට ඒ චිකන් කුකුලා මරණ එක අහවල් පන්සලේ හාමුදුරන්ට කියලාද මරන්නේ? නෑ. එතකොට කඩෙන් ගන්න මේ මස දානෙකට කැපයි. හැබැයි සමහර අය මස් මාංශ පූජා කළා විචිකිච්ඡාවට එනවා මේක හොඳ නෑ කියලා. එතකොට දානයක් පූජා කිරීමේ අරමුණ හිත පහන් කර ගැනීම. එතකොට ඒක පූජා කළාට පස්සේ තමන්ගේ හිතට සැකයක් එනවා නම් පූජා කරන්න නැතුව ඉන්න ඕන. සමහර අය මස් මාළු වලට කැමති නෑ. එතකොට ඒ වගේ අය ප්‍රණීත දෙන්නේ දෙන්න ඕන. එතකොට ඒක යාළුවට ප්‍රණීත නැත්නම් ඒව නොදී ඉන්න ඕන. ඒ නිසා හොඳට මේ ධර්මයේ කියවලා තේරුම් ගන්න මස් වර්ග 10ක් තියෙනවා. ඒව වළඳන්න එපා කියලා තියෙනවා. අනිත් මස් මාළු ත්‍රිකෝටික පාරිශුද්ධ ක්‍රමයෙන් අර ක්‍රමයෙන් පිරිසුදු නම් වළඳන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුද්ධ ජීවිතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් සම්බුදු වෙන්නේ කිරි ආහාරයක් වළඳලා සෑම බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පාන්න කලින් මාංශයක් වළඳන්න හැම බුදු කෙනෙක්. ඒ නිසා එවැනි දේවල් තියෙනවා. දැන් ඔය ඉපදෙනවා ඔය කරගත්ත කර්මානුව සුගතිය දුගතිය යන කතාවත් එක්ක මස් මාළු කතාවක් නෑ නේ ඉතින්. මස් මාළු නොකා ඉන්න එකෙක් වුණත් ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් අනිත් ඒවාට උණියම් කර කර නම් ඉන්නේ ඒක නෙරේ. මස් මාළු කන කෙනෙක් වුණත් පංචශීලයේ රකින්නවා නම් තුනුරුවන් සරණන් ගිහිල්ලා නම් එයාගේ මස් මාළු කතාව සුගතිය වළක්වන්නේ නැහැ. එසා කන බොන දේ නෙවෙයි. එහෙනම් හරක් මස් මාළු කනවද? එහෙනම් මැරෙන හරක දිව්‍ය ලෝක යන්න බෑ. ඒ නිසා දිවි තිබෙනතුරු බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ත්‍රි සද්ධර්මයේ සරණ යන්න ආර්ය සංඝයා සරණ යන්න